තීරයක් තරංගය. හරි? දැක්කද? කොහොමද? තීරයක් තරංගය. තීරයක් තරංගයේ මොනවද ඇති වෙන්නේ? මොනවද? තීර්ෂයි නිම්නයි. දැක්කද? දැන් මේ මොන තරංගයක්ද? තීරයක් තරංගය. පැහැදිලිනේ? අර මේ බලන්න ඊළඟට මෙතන. මේ මොන තරංගයක්ද? අන්වායම තරංගය. අන්වායම තරංග වල මොනවද ඇති වෙන්නේ? සම්පීඩනයි නිරවන. පැහැදිලිද? ඊට පස්සේ ලක්ෂණ දෙක මතක තියාගන්න. තීරයක් තරංගයකදී අංශු කම්පණය වෙන දිශාවට තරංගයේ සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව තමයි අංශු කම්පණය. තරංගය යන්නේ මොන පැත්තටද? මෙතන ඉඳන් අර පැත්තට. අංශු කම්පණය වෙන්නේ උඩටයි පහළට. බලන්න. අර එක පැත්ත තරංගය යන්නේ අංශු කම්පණය වෙන්නේ කොහටද කියලා. දැන් මෙතන මොකක් හරි ගැට ගැහුවොත් ඔයගොල්ලෝ පේනවා. පොඩි කඩ ගාලා ගන්නද? ගැට ගැහුවොත් පේනවා ඒක යන්නේ උඩටයි යන්නට. නෑනේ රිබන් බටේ කරන්න රිබන් බටේ දෙන්න. ආවනේ බලන්න. දැන් අංශයන්නේ කොහෙද උඩටයි පහළටයි මේකේ. තරංගය යන පැත්තටමයි අංශු කම්පණය වෙන්නේ. පැහැදිලිද? හරි? හරි.